මේ අවුරුද්දේ මම ගොඩක් ආසාවෙන් යන්න හිටපු ගමනක් තමයි කතරගම. ඉතින් අපේ යාළුවෝ ටිකත් එක්ක උදේ 7ට විතර මෙහෙන් යන්න පිටත් වුණා. ඒ අතරතුරදී අපිට හම්බුණා කොමඩු දන්සල. කතරගම කට්ටිය එකතු වෙලා දුන්නු කොමඩු දන්සල. ඉතින් මුලින්ම අපි ගියා කිරිවෙහෙර වන්දනාවට. මේ ඉන්නේ අපේ වීඩියෝග්‍රැෆර්. මට දේවාලයට යනකොටම හම්බුණා සුපිරි යාළුවෙක් ගැමුණු. අපි හැමෝම දන්නවා. අපි කාවඩික් බලලා පස්සේ අපි ගියා කතරගම දේවාලයේ වන්දනාමාන කරන්න. අපි කතරගමට ගිය දවසේ වැදගත් සිදුවීමක් සිද්ධ වුණා. ඒක තමයි කොලාතු මංගල්‍යය සිද්ධ වුණේ එදා. මේක අවුරුදු ගාණක් පරණ චාරිත්‍රයක්ලු. ඉතින් මේ යන අතරතුර මේගොල්ලෝන්ට මාර විදියට මේගොල්ලන්ගේ ප්‍රේක්ෂකයන්ගෙන් ප්‍රතිචාර ලැබෙනවා. ඉතින් මේ කොලාතු ටිකත් අරගෙන දේවාලයේ වහලය සෙවිලි කරන්න මේගොල්ලෝ යනවා. මේගොල්ලන්ගේ අතින්ම තමයි ඒක සෙවිලි කරන්නේ. හොඬ වැලින්. මේක තමයි කතරගම කොලාතු මංගල්‍යය කියන්නේ. ඉතාමත් කලාතුරකින් දැක බලා ගන්න පුළුවන් සුවිශේෂී චාරිත්‍රයක් තමයි මේ කොලාතු මංගල්‍යය කියන්නේ. එදා ගොඩක් සෙනග ඇවිල්ලා හිටියා. ඉතින් මම හැමෝටම ආරාධනා කරනවා මගේ YouTube channel එකට එන්න, මගේ පරණ වීඩියෝස් බලන්න, මට සපෝට් එකක් දෙන්න. එහෙනම් මම ගියා.